what they are trying to do. ඔයා දන්නවා ඒගොල්ලෝ මොනවද කරන්න යන්නේ. ඒ වගේ examples වලට build කරන්න බලන්න. ඔයා දන්නවා ඒගොල්ලෝ මොනවද කන්න යන්නේ කියලා. What they are Trying to eat. That's it. Right. So guys, we are going to discuss the movie Escape Room. I think this is the escape room. We should look for clues. What are we looking for here? Anything that looks like a puzzle or a code. It looks like an oven dial. අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අමතක වෙන්න බලන්න ඕනේ. දැන් ඔයා මොන ඊයේකේ තින්නේ ජපුරේ? 4th year. 4th එක. දැන් ඔයා ස්ටඩීස් කරනකොට ඔයා එකපාරට ඉගෙන ගන්න දේවල් හැමදාම මතක තියෙනවද? ඇත්තට මොකද්ද මේ escape කියන්නේ? escape කියන්නේ බේරෙනවට. Talk about immersive. What's wrong with you? If they don't escape, they have to die. That's why they chose us. මම ඊමේල් එක යවන්න යන්නේ. කොහොමද කියන්නේ? I'm going to send the email. මේ going to කියන පැටර්න් එක අපිට ඕනනම් කියන්න පුළුවන් am gonna. මම කන්න යන්නේ I'm going to eat නෙමෙයි I'm gonna. මේ going to කියන පැටර්න් එක අපිට කියන්න පුළුවන් කොහොමද නෙත්මි gonna. Right, so welcome to master class. So we are going to start another episode. ඔයාලා දන්නවා අපි පටන් ගත්ත පොඩි වැඩක් මේ movies වල අපි අර කලින් Money Heist කියන TV series එකෙත් අපි discuss කරා. අපි මේක බලන ගමන් මේකේ අපි language එක improve කරගන්න කොහොමද මම හැමතිස්සෙම කියනවා මම කලින් වීඩියෝ එකේ කිව්වා language එක ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම you have to do some activities ගොඩක් කරන්න ඕනේ. ඔයා පන්තිකට යනවා නම් කාගේ හරි මගේ හරි කාගේ හරි කොහේ හරි මොන ලෝකේ හරි ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඔයා පන්ති යනවා නම් පන්තියකින් හෝ වෙන ක්‍රමයකින් හරි කොහොමද කෙනෙක්ගෙන් මේ ග්‍රැමර් සහ සියලු දේවල් ඉගෙන ගන්නවා නම් ඒ පන්ති යන එකට අමතරව එහෙනම් ගන්නවා බුක් එකක් ගන්න පොතක් කරගෙන මාත් එක්ක අපිත් එක්ක මම විතරක් නෙමෙයි අද ඉන්නවා හායි නෙත්මි මට අමතක වුණා නෙත්මි කොහොමද Hi, හොඳයි. හොඳයි රයිට් අපි නෙත්මි එක තමයි අද ඩිස්කස් කරන්නේ මේ මූවි එක නෙත්මි මම අද මම බැලුවා මගේ ටීම් එකෙන් ඇහුවා මම කායකද මේක ඩිස්කස් කරන්න මගේ ටීම් එක ඇනලිස් කරලා තිබ්බා නෙත්මිව එතකොට නෙත්මි වගේ ජපුරේ නේද යුනිවර්සිටි එක ජපුරේ. right okay what kind of movies do you watch මොන වගේ movies බලන්නේ වා නෙත්මි සාමාන්‍යයෙන් බලනවා normally බලනවා English movies බලනවා Telugu movies බලනවා තෙලුගු මොකද හරිද Telugu movies බලනවා English movies බලනවා නේ ඔව් හරි right අපි වැඩිපුරම fan ඔයා English movies නෙමෙයි Telugu right හරි අපි අද discuss කරන්න යන්නේ මේ escape room කියන movie එක ඒක මරු අපි ගිය පාර discuss කරා money heist කියන එක මාර trending popular TV series එක right so guys we are going to discuss the movie Escape Room. I think this is the escape room. We should look for clues. What are we looking for here? Anything that looks like a puzzle or a code. It looks like an oven dial. On the hillside, little boxes made of sticky tiny little They're watching us. They know every move that we're making. There's a blue swan They knew everything about us. and a blue eye. This is my hospital bed. Me too. They're all They made these rooms for us. Have you ever seen things that weren't there before? I am not imagining this. Surviving is a choice. I want to let me out of here now. That's why they chose us. and they all look නෙත්මි ඉතින් නෙත්මි අපි ඩිස්කස් කරන්න ලෑස්තිද වැඩි ඔව් හරි රයිට් මේ මූවි එක ඔයා බලලා තියෙනවද නෙත්මි ඔව් කොයි කාලෙද බැලුවේ මේක දැන් මාස 2-3කට කලින් කලින් බැලුවා නේ ඔව්. රයිට් සාමාන්‍ය හොරර් මූවිස් කියන්නේ මොනවද ටිකක් බය හිතෙන බය හිතර නේ චුට්ටක් අර ගෝස්ට් ටයිප් ටිකක් අපි අර හොල්මන් වගේ ටයිප් එකක් අර ඒ වගේ ත්‍රිලර් මූවිස් කියන්නේ හොරර් නෙමෙයි ගෝස්ට් නෙමෙයි ඇවිල්ලා කපන කොටන ඒවා තමයි Trust බෙල්ල ජනක. කපන ඒවා ඒ වගේ අන්න right that's right මොකද ත්‍රාසජනක ත්‍රාස ජනක හරි අන්න ඒ වගේ නිකන් බ්ලඩ් පේන පිහි වලින් කොටා ගන්න ඒ වගේ තමයි ත්‍රිලර් කියලා මූවි. එතකොට හොරර් මූවිස් කියන්නේ එහෙම නෙමෙයි. ටිකක් හොල්මන් බය හිතෙන රැට එහෙම බලනවා නේද ඔයා? නෑ බලන්නේ නැද්ද? right. එතකොට ඒ වගේ ඒවා තමයි හොරර් මූවිස්. මේක මම ඔයාලට පෙන්නන්නම් මේක මේ Netflix එකේ පෙන්නන්නම් මම මේක description එකේ මේක තියෙන්නේ. ඔයාලට පේනවද? ඔව්
horror movies, horror පොඩි කටියක් තියෙනවා මේකේ. And the movie is psychological. ඒ කියන්නේ horror වගේ thriller වගේ මේක psychological. Psychological කියලා කියන්නේ ටිකක් අර මනෝ නිකන් නේද? නිකන් ඒ වගේ අර මේක මානසික දෙක මිනිස්සුන්ගේ අර හිතේ තියෙන මානසික වැඩ කරන ඒවා තියෙන ඒ වගේ psychological and suspenseful. Suspenseful සැක සහිත. සැක සහිත ඒවා. ඒ කියන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා නිකන් sure නෑ. ඒ කියන්නේ මේක ඒ කියන්නේ survival videos වගේ survival movies තියෙන. ඒ කියන්නේ survive වෙනවා වගේ එකක් ඒ වගේ තමයි suspenseful කියලා කියන්නේ. ඒ වගේ කැටගරි එකක්. මම නිකන් මේ movies TV series බලන කලින් මම නිකන් නිතරම පේනවා. හරි. ඒක මේ කිව් රයිට්. අපි නම් පළවෙනි එක ඩිස්කස් කරමු. Do I know you? Do I know you කියන්නේ මම යාව දන්නවද? Do I know you මම යාව දන්නවද? No, I don't think so. I don't think so. සාමාන්‍ය so කියන්නේ මොකද්ද? සාමාන්‍ය so. ඉතින් කියන එක. හරි? ඒක I don't think so කියන්නේ I don't එක මම දන්නේ නැහැ. හැබැයි I don't think so කියන එකෙන් ඉතින් කියලා කියවෙන්නේ නැහැ. මොකද කියවෙන්නේ? I don't think so කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම එහෙම හිතන්නේ මම එහෙම හිතන්නේ I don't think so කියන්නේ මම එහෙම හිතන්නේ. එතකොට මෙතනදී so කියන එක කියන්නේ ඉතින් කියන එක නෙමෙයි මොකද්ද? එහෙම කියන එක. මම එහෙම හිතන්නේ නැහැ I don't think so. ඒක උදාහරණයක් කියන මම වගේ අහනවා ප්‍රශ්න ඔයාමට I don't think so කියලා කියන්නේ. දැන් මම කියනවා your mother will blame you. අම්මාට බරි. වාක්‍යෙට මොකද්ද? I don't think so. I don't think so. මම එයා බයින්නේ. Your father will close the gate today. වාක්‍යෙට I don't think no, so. I don't think so. මම කියනවා your boyfriend will blame you today. එතකොට මොකද කියන්නේ? I don't think Oh, I don't think so. මම එහෙම හිතන්නේ නැහැ. I don't think so කියන්නේ මම එහෙම හිතන්නේ නැහැ. Right. Yeah, you look really familiar. You look really familiar to me. ඒ කියන්නේ ඔයා මට හරීම මොකක්ද දෙනෙත් මේ කියන්නේ? close. ඔය close ගතියක් තියෙනවා. සමීප ඔව් වගේ. අන්න හරි. මොකද? සමීප. සමීපයි වගේ. පාරේ යනවා කෙනෙක්ව. අපි නිකන් එයාත් එක්ක කතා කරන්න හම්බ වෙනවා. ඔයා කියනවා you look very familiar to me. ඒ කියන්නේ ඔයා නිකන් මම නිකන් දැකලා පුරුදුයි වගේ කියලා කියන්නේ. දැකලා පුරුදුයි වගේ. එහෙමයි ඉන්නවනේ අපිට දැකලා පුරුදුයි වගේ අපි කියන්නේ. You look very familiar to me. හරියට එහෙම කියනවද? ඔයාලත් රෙත් මෙහෙම කිව්වද නැද්ද? ගොඩක් අය කියලා තියෙනවා. ගොඩක් අය කියලා තියෙනවා. හර්ෂට කිව්වද එහෙම? හර්ෂත් කිව්වද එහෙම? හරි. එතකොට you look very really familiar to me කියන වාට නිකන් හරිම දැකලා පුරුදුයි වගේ, හරි ළඟයි වගේ, close වගේ. right. One coat for 6 people? You know what they're trying to do, right? මොකද කියන්නේ රෙත් මෙහෙම? You know what they are trying to do right. You know what they are trying to do, right? You know what they are trying to do, right? ඒ කියන්නේ you know කියනවා දන්නවා what they are trying to do කියලා කියන්නේ ඔයා දන්නවා ඒගොල්ලෝ මොනවද කරන්න යන්නේ කියලා නේ වගේක් කියන්නේ. හරි. අපි අපිට ප්‍රැක්ටිස් කරමු ටක් කරලා බලන්න. මම කියනවා you know what they are trying. You know what they are trying to do. ඔයා දන්නවා ඒගොල්ලෝ මොනවද කරන්න යන්නේ. ඒ වගේ examples වලට බිල් කරන්න බලන්න. ඔයා දන්නවා ඒගොල්ලෝ මොනවද කන්න යන්නේ කියලා. කොහොමද කියන්නේ රෙද්බි? ඔයා දන්නවා ඒගොල්ලෝ මොනවද කන්න යන්නේ කියලා. කොහොමද කියන්නේ? You know What they are trying to eat. That's it. ඒක අපිට මෙහෙමත් පුළුවන්. අපිට පුළුවන් මේක you නැතුව මෙහෙම මම දන්නවා ඔයාට ආදේශ කරලා අපි වැඩිපුර එහෙම කියන්නේ I know what you are trying. මන් දන්නවා ඔයා මොනවද කියන්න යන්නේ කියලා. කොහොමද මෙත් කියන්නේ I know what you are trying to say. guys practice කරන්න මේවා ලියන්න. ලියලා ප්‍රැක්ටිස් කරන අමතක වෙයි මේවා. හරි? ඉක්මනට අමතක කරනවා. සාමාන්‍යයෙන් ඔයා හිතන වීඩියෝ එකක් බලලා ඔයා මේක ඉගෙන ගත්තාම තේරුණාම ඒක ඔයාට හැමදාම මතකයි කියලා නෑ. එහෙම මතක නෑ. ඒක ආයෙ බලන්න ඕනේ. බලන්න නම් අනිවාර්යයෙන් මේ වීඩියෝස් වල දේවල් පොතක ලියන්න. ලියලා ප්‍රැක්ටිස් කරන්න. අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අමතක වෙන්න බලන්න ඕනේ. දැන් ඔයා මොන ඊයේකේද ඉන්නේ ජපුරේ? 4th year. ෆෝත් එක. දැන් ඔයා ස්ටඩීස් කරනකොට ඔයා එකපාරක් ඉගෙන ගන්න දේවල් හැමදාම මතක තියෙනවද? නැහැ. නෑනේ. එහෙනම් ඒක ආයෙ මොනවද කරන්න ඕනද? ස්ටඩි කරන්න. එකපාරක්ද දෙපාරක්ද? තුන් පාරක් තුන් පාරක් නෙමෙයි මේක මතක තියෙනකම්ම කරන්න ඕනේ. කරන්න. ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ගොඩක් ස්ටුඩන්ට්ස් හිතනවා දැන් පන්ති එකපාරක් මේක ඉගෙන ගත්තාම හෝ එකපාරක් දෙපාරක් මේක බැලුවාම මේක හැමදාම මතක තියෙන්න ඕනේ කියලා. එහෙම මතක තියෙන්නේ නැහැ. ඔයා බලෙන් මතක තියාගන්න ඕනේ. ඒතර මේක අමතක වුණා නම් ආයෙ බලන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් ඔය සක්සස් නැති මිනිස්සු හිතන්නේ ඉගෙන ගන්න බැරි වෙලා ඩ්‍රොප් එක කට්ටිය හිතන්නේ ඇත්තටම මේ අමතක වෙන එක අසාමාන්‍ය දෙයක් කියලා. අමතක වෙන අසාමාන්‍ය දෙයක් නෙවෙයි නේද? මොකද්ද?
සාමාන්‍යයි. එතකොට මේක සක්සස් මිනිස්සු හැමදේම හිතන්නේ ඔව් ඒක සාමාන්‍යයි. බට දැන් මේක අමතකයි. ඒකෙන්ද ආයෙ බලන්න. ආයෙ බලන්න. ඒක අවුරුද්දක් එකක් දෙකක් පුරාවට මේක කන්ටිනියස්ලි මේක කරද්දම ඔයාලට ලැන්ග්වේජ් එක පුළුවන් වෙනවා. හරි. අපි ඒකට පස්සේ කතා කරමු. හරි. then I know what you are trying to say. අපි එකක් කියමු ටගල. මම දන්නවා ඔයා මොනවද යන්නේ කියලා. කොහොමද කියන්නේ? I know what you are trying to cook. දැන් ඔයා යනවා shopping කරනවා යාළුවෙක් එක්ක. හරි. හොඳ යාළුවා නමකට ටගල කියන්නේ. හොඳ යාළුවා නම කනිෂ්ක එක්ක යනවා. යාළුවා එක ගියාම යාළුවාට කියනවා මම දන්නවා ඔයා මොකද්ද ගන්න යන්නේ කියලා. කොහොමද කියන්නේ? I know what you are trying to buy. I know what you are trying to buy. They want us to fight. They want us to fight over limited resources. They want us to fight. කියන්නේ ඒගොල්ලන්ට ඕනේ අපිව ෆයිට් කරවන්න. අපි ෆයිට් කරනවාට. මේ පැටර්න් එක මම තේරුම් විදිහට පොඩ්ඩක් මම උගන්වන්නම් මේ ප්‍රැක්ටිස් කරන්න මේක. දැන් මම මෙහෙම කියනවා. දැන් මම කියනවා I want you. මට ඕනේ ඔයා හිට ගන්නවට. ඔයා අහනවා සර් ඔයා මට මොකද කරන්න කියන්නේ? ඔයා හිට ගන්න. I want you to stand up. අනේ වගේ. මට ඕනේ ඔයා කියනවා සර් මම මොකද්ද ගන්න? මට ඕනේ ඔයා කතා කරනවට. ඔයා කතා කරන්න. කොහොමද කියන්නේ? I want you to speak. The talk. මට ඕනේ ඔයා මේ කනවට දැන් කන්න වෙලාව හරිනේ. I want you to eat. මට ඕනේ ඔයා hina වෙනවට. Smile. I want you to smile. They want us to fight over limited resources. මොකද මේ over limited resources කියන්නේ over කියන්නේ මේ මෙතනදී මේ over limited resources කියන්නේ අර with කියන එකත්. කියන්නේ they want us to fight with limited resources. ඒ කියන්නේ මේ තියෙන මේ සීමා සහිත මේ resources වලින්ද fight කරන්න කියන්නේ. අනේ ඒ වගේ. හරි. Limited resources. Hey, assholes! Not gonna work this. Not gonna work this time, okay? Not gonna work. ඒක වැඩ කරන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නෙමෙයි යන්නේ. Not gonna work. මේ going to කියන එක තමයි මේ critical එක කියන්නේ. මේ going to කියන එක දන්නව නේද අපි? සාමාන්‍යයෙන් දැන් මේ බලන්න නේද මේ දැන් අපි මොකක් හරි දෙයක් කරන්න යනකොට going to. මම කන්න යනවා. I am going to eat. මම නිදා ගන්න යන්නේ. කොහොමද කියන්නේ? I am going to sleep. මම වැඩ කරන්න යන්නේ. I am going to work. මම කාර් එක විකුණන්න යන්නේ. I am going to sell the car. මම ඊමේල් එක යවන්න යන්නේ. කොහොමද කියන්නේ? I am going to send the email. මේ going to කියන පැටර්න් එක අපිට ඕනනම් කියන්න පුළුවන් am gonna. මම කන්න යන්නේ I'm going to eat නෙමෙයි I'm gonna eat. මේ going to කියන පැටර්න් එක අපිට කියන්න පුළුවන් කොහොමද මේ gonna කියලා. මම නිදා ගන්න යන්නේ I'm gonna sleep. ඒක අපි සාමාන්‍යයෙන් කතා කරද්දී සමහරව කියන I'm gonna කියලා මේ gonna කියලා කියන්නේ ඒක කැතයි. I'm gonna eat, I'm gonna sleep, gonna නෙමෙයි. ඒක කොහොමද කැතයි නේද? gonna නෙමෙයි කියන්නේ. ඒක පොඩක් ප්‍රොනවුන්ස් මෙහෙමයි. ප්‍රනන්සියේෂන් කියන එක 100% හරියන්න ඕනේ නැහැ. එක එක රටවල මිනිස්සු ප්‍රනවුන්ස් කරන එක විදිහට. අපි ඉංග්‍රීසි කතා කරන දැන් සුද්ධ ඉංග්‍රීසි කතා කරන එක විදිහකට. එතකොට ඇමරිකන්ස්ලා ඉංග්‍රීසි කතා කරන එක විදිහකට. එතකොට චීනි මිනිස්සු ඉංග්‍රීසි කතා කරන එක විදිහට. අපිට තේරෙන්නේ නැහැ කතා කරන විදිහ. එහෙනම් ඉන්දියන් කට්ටිය ඉංග්‍රීසි කතා කරන විදිහ එක වෙන විදියක්. ඒක එහෙමයි කියලා ඒක අනිවාර්යෙන් අර විදිහට ඇක්සන්ට් එක වෙන්න ඕනේ නැහැ. It's better නිකන් ඒක අපිට ලස්සනයි ඒක හරියටම ලස්සනට ප්‍රොනවුන්ස් කරනවා. හරි? සාමාන්‍ය I'm gonna කියලා කියන්න බෑ. I'm gonna tell you, I'm gonna work, I'm gonna call you. It's been 24 hours. He's stable now. You should get some rest. You should get some rest. මේ should කියන්නේ යුතුයි කියන එක ඕනේ කියන එක. You should get some rest කියන්නේ ඔයා rest කරන්න ටිකක් rest කරන්න ඕනේ. හරි? දෙයක් කරන්න ඕනේ මේක හරියම සරල simple එකක්. හරි? අපි කියනවා ඔයා කන්න ඕනේ. ඔය දැන් බඩගිනින්දී අම්මා කියනවා ඇවිල්ලා වාට නෙත්මි ඔයා ගෙදර මොකද්ද අම්මා මොකක්ද උඩ කතා කරන්නේ? නංගා ඔයා කන්න ඕනේ කියලා කියනවා. හරි කවුද ඔයාගේ ෆැමිලි එක තව කවුද ඉන්නේ? අයියයි තාත්තේ යම්මි. ඔයා තමයි youngest in the family. මොකද්ද නෙත්මි funny කියලා කියන්නේ? Isn't that funny? විහිළු වගේ. happy. ඒක දැන් මෙහෙම මම මොකක් හරි විහිළු කතාවක් කියනවා. හරිද? නෙත්මීකට hina වෙන්නේ නැහැ. හරිද? එතකොට මං අහනවා isn't that funny? ඒක funny නැද්ද? ඒක hina යන්නේ නැද්ද? කියලා isn't that funny? ඒ isn't දාගෙන නැත්ද නිසා. ඒක නැත්තම් මෙහෙම දැන් ඒක funny ද කියලා අහන්නේ is it funny? Is it funny? Is it funny? hina යනවාද කියලා අපි අහනවා. Is it funny? hina යන්නේ නැද්ද කියලා අපි කොහොමද අහන්නේ? isn't funny. Isn't that funny? Isn't that funny? hina යන්නේ නැද්ද? Isn't that funny? hina යනවාද? Is that funny? hina යන්නේ නැද්ද? Isn't it funny? අපි උදාහරණයක් ප්‍රැක්ටිස් කරලා මේක පුළුවන් වෙන ටැග් කරලා. දැන් මං කියනවා ඒක මිල අධිකයි කියලා කියන්නේ කොහොමද? මොකක් කර දෙයක් ගණන්. It is expensive. හරිද?
එතකොට මේක ක්වෙස්චන් එකක් කරන අපි ඊස් එක මුලට ගන්නවා. ඒ සීන් ඔක්කොම පන්තියේ පිළිවෙල ඉගෙන ගන්න ඕනේ. හොඳේ මම මේ නිකන් මේ කියන්නේ. Is it expensive? අපි කොහොමද දාන්නේ මේ ක්වෙස්චන් එකක්? ඒක ගණන්ද? Is it expensive? Is it expensive? ඒක ගණන් නැද්ද? Isn't it? Isn't it expensive? ගණන්ද කියලා is it expensive? ගණන් නැද්ද කියලාට අහන්න අපි කොහොමද? Isn't it expensive? That's it. So මේක ටිකක් හරිම අමුතු මූවී එකක්. ඒකේ සෙකන්ඩ් එපිසෝඩ් එක උත් ඒවල තිබ්බ ඒක බලන්න බලපෑති කට්ටිය. කොහොම වුණත් මූවීස් බලන එක ටීවී සීරීස් බලන එක වෙනම කොල්ලෝ නම් කොහොම බලනවා කෙල්ලෝ බලනවා. හැබැයි නිකන් මම හැමතිස්සෙම කියනවා වගේ සිංහල සබ්ටයිටල් එක බලන්න එපා. සිංහල සබ්ටයිටල් එක බලුවොත් මොනවා ඉගෙන ගන්න පුළුවන්ද? සිංහල. සිංහල ඉගෙන ගන්න පුළුවන්. හරිද? හැබැයි ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම මොන සබ්ටයිටල් එකද බලන්න ඕනේ? English. ඉංග්‍රීසි සබ්ටයිටල් එක බලන්න. ලැන්ග්වේජ් එක. ඒතර ෆාස්ට් රීඩ් කරන්න, ෆාස්ට් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න. So New Year කොහොමද? Did you celebrate the New Year? අවුරුදු කොහොමද? හොඳයි. සෙලිබ්‍රේට් කරා. ඔව්. මොනවද අවුරුදු කරේ? ඔය ට්‍රිප්ස් ගියාද මොකද කරේ? නෑ ගෙදර තමයි හිටියේ. ගෙදර හිටියේ. ඉතින් අවුරුදු කුමරියට ගියා නේද CJ චන්දිමාල්ගේ ඒක වගේ ප්ලේස් එක මොකද ෆස්ට් ප්ලේස් සෙකන්ඩ් ප්ලේස් තර්ඩ් ප්ලේස් ෂා නයිස් ඕකේ අපි බැලුවා CJ ගේ අවුරුදු කුමරිය හැබැයි ටීවී එකේ අර මේ ගිනි ගන්නේ ඒක මොකද ඒ වෙලාවේ වුණේ එකපාර ඒක දන්නේ නෑ හිතුව නැති වෙලාවක අපි ස්ටේජ් එකේ ඉන්නකොට ෆයර් එකක් ආවා ඉතින් එච්චරයි ඉතින් අපි දන්නේ ඉතින් අපි එක්සිට් වුණා කාටවත් මොකුත් වුණේ නැහැ නේද ලොකුවට ඩැමේජ් වුණා පොඩි ඩැමේජ් නම් වුණා right ඊට පස්සේ ආයෙ තිබ්බා ඔව් ආයෙ පවලා තිබ්බ ෆයිනල් තිබ්බා right so it has gone perfectly නේ okay so ඊට අමතරව මොකද ඔයා කලින් හිටියද නේද මහරි පැජන්ට් එකේ හිටියද මම කරා ඔව් මම Queens of Sri Lanka හිටියා ඒකේ මිස් නොබෙල් ක්වීන් මට වින් කරන්න පුළුවන් වුණා right so escape room මේ මූවි එක බලලා තියෙන කට්ටිය නම් දන්නවා මේක මොන වගේ එකක්ද තියෙන්නේ කියලා ඒ නිත්මි නේද බලන්න නැත්නම් බලන්න පොඩක් බය වෙන කට්ටිය ඉතින් බලන්න එපා ඇත්තට මොකද්ද මේ escape කියලා කියන්නේ escape කියලා කියන්නේ බේරෙනවට escape කියලා කියන්නේ බේරෙනවට හරිද escape room කියන්නේ මේ room එකේ කොහම හරි බේරෙන්න තමයි තියෙන්නේ මේක නම් ගේම් එක මොකද්ද මේ ගේම් එකක් වගේ එකක් නේ ගේම් එක නෙමෙයි මොකද කියන්න මොකද්ද මේ මොන වගේ මොකද්ද මූවි එකක්ද අපිට දැන් බලන කට්ටිය ඒක ගේම් එකක් වගේ ඉතින් ඒකේ යාළුට ඉන්න ටීම් එකට ඉඟි හම්බ වෙනවා ඉතින් ඒ වගේ මේ යාළුට හම්බ වෙන චැලෙන්ජස් වලට යාලා ෆේස් කරලා යාලා බේරෙන්න තමයි ඕනේ if they don't escape බේරුන්නේ නැත්නම් මොකද කරන්නේ යාලා මැරෙනවා if they don't escape they have to die ඒගොල්ලෝ බේරෙන්න ඕනේ නැත්නම් අනිවාර්යෙන් මැරෙනවා හරි ඒගොල්ලෝ ඉඟි හම්බ වෙනවා ඒ ඉඟි අනුව ඒගොල්ලෝ බලන්න මේක බලන්න මේක බලන්න එච්චරයි හරි බලන්න ලැන්ග්වේජ් එකත් ෆලෝ කරන්න that's it මේ thumbnail එක බලන්න මේ escape room එක ඇතුලේ තියෙන මොකද බලන්න මේ find the clues or die අර පිළිවෙල නෙත් මේ find the clue කියන්නේ ඉංගියට clue කියන්නේ ඉංගිය find the clues or die ඒ කියන්නේ කොහොම හරි මේ ඉංගිය හොයාගන්න නැත්තම් මැරෙන්න right okay that's it එහෙනම් බලන්න ඉගෙන ගන්න that's it so Netbi thank you very much for joining me thank you so much yeah then I hope to see you again then so guys අපි නම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු thank you very much Spoken English by Malit Kodagoda සාම්ප්‍රදායික ඉංග්‍රීසි ඉගැන්වීම් කලාවෙන් ඔබට